Hi යාළුවනේ, welcome to our YouTube channel. ඉතින් ඔන්න අදත් අපි හදන්න යන්නේ හොඳ ස්පෙෂල් කේක් එකක්. ඉතින් අද අපිට ඕනේ වෙනවා බටර් ඕනේ. ඉතින් බටර් ග්‍රෑම් නම් අපි ගන්න ඕනේ හරියටම මිලිලිටර් 60ක්. ඉතින් මේ බටර් ටික අපි oven එකට දාලා අපි ඩබල් බොයිල් ක්‍රමයට හරි oven එකට දාලා හරි තමයි දිය කරගන්න ඕනේ. ඉතින් අද මම මේ හදන්න යන්නේ chocolate sponge cake. ඉතින් chocolate sponge cake කියලා කියන්නේ ඔයාලා හිතනවා නම් butter cake වගේම එකක් කියලා. ඒ අදහස නම් වැරදි. මොකද මේක ගොඩක් වෙනස් butter cake වලට වඩා වෙනස් cake එකක්. ඉතින් අද මම හදන්නේ මේ chocolate sponge cake එකෙන් ග්‍රෑම් 500ක්. ඉතින් ඒකට අපිට ඕනේ බිත්තර 4ක්. ඉතින් මම බිත්තර 4 සුදු මද වෙනම බීට් කරලා ගත්තා. ඒ වගේම කහ මදයි සීනි වෙනම බීට් කරලා ගත්තා. ඉතින් මේකට ඕන වෙනවා අපිට සීනි ග්‍රෑම් 133ක් වගේ තමයි ඕන වෙන්නේ. ඉතින් අපි මේ සීනි ටික වෙනම බීට් කරලා ඊට පස්සේ මේ කහ මදයි සුදු මදයි ඔක්කොම එකට දාලා හොඳට මික්ස් කරනවා පිටි එහෙම දාලා. ඉතින් මේ කේක් එකේ තියෙන විශේෂත්වය තමයි යාළුවනේ මේ කේක් එකට අපි බේකින් පවුඩර් ඇතුළත් කරන්නේ නැහැ. ඒ හින්දා මේ කේක් එක ගොඩක් අර ගිලා බහින්න තියෙන chance එක එහෙම ටිකක් වැඩි. ඔයාලට මේ පේන්නේ මම මේ කේක් එකට අවශ්‍ය කරන sugar syrup හදාගන්න විදිහ. ඉතින් මේ අපේ චූටි සලෝ. එයා තමයි අපේ ගෙදර පූස් කොටියා. ඔය ඉන්නේ කොටියෙක් වගේ කම්මැලිකමේ. ඉතින් අපි දැන් මේ ග්‍රෑම් 530ක් තමයි අද මම දැම්මේ. ඉතින් oven එකට දාලා oven එක හොඳට heat කරලා සෙල්සියස් අංශක 170 මම විනාඩි 40ක් වගේ බේක් කරගත්තා. හැබැයි මේ බේක් කරගත්ත ගාන හරියට මැද්ද කියලා බලන්න නම් ඔයාලත් මෙන්න මේ වගේ ඉරටුවක් කේක් එක මැද්දට ගහලා අත ගාලා බලන්නම ඕන. මොකද නැත්තම් මැද්ද බේක් නොවී තියෙන්න පුළුවන්. ඉතින් අද මම මේ මගේ first time හදන්න යන්නේ මේ chocolate sponge cake එකෙන් ස්පෙෂල් ගැටෝ එකක්. ඉතින් ඒ ගැටෝ එකේ නම තමයි Black Forest ගැටෝ. ගැටෝ කියලා කිව්වහම ඔයගොල්ලෝ කවුරුත් දන්නවනේ අපි හැමෝම ආස කරන නත්තල් වලට හදන ස්පෙෂල් ඩෙසර්ට් එකක් තමයි ගැටෝ කියලා කියන්නේ. ඉතින් මේ බලන්නකෝ කේක් ගෙඩිය හොඳට හැදිලා. හැබැයි මේ chocolate sponge cake එක ගොඩාක් dry. ඒ හින්දා අපි sugar syrup මේකට add කරන්න ඕනේ. ඉතින් අද මම මගේ icing එක හදාගන්නේ whipping cream වලින්. මේ whipping cream එක අපි භාවිතයට ගද්දී ඒකට ගොඩාක් cool එක ඕනේ. ඒ කියන්නේ සීතල අවශ්‍යයි. ඒ හින්දා ice එකට දාගත්ත bowl එක තමයි අපි මේ beater එකේ කුරු එතකොට bowl එක තියලා whipping cream එක beat කරගන්න ඕනේ. ඉතින් මම අද ගත්තේ whipping cream powder. ඉතින් ඔයාලට ගන්න තියෙනවා කඩේ. ඒක ටිකක් ගණන් ග්‍රෑම් 100ක් රුපියල් 500 ගාණක් වුණා. ඉතින් මේ whipping cream වලින් හදාගත්ත icing එක මම මේ කේක් එක දෙකට කපලා ඒක මැද්දෙන් ගාගත්තා. ඉතින් මෙන්න මේකට තමයි කියන්නේ අර සෑන්ඩ්විච් කරගන්නවා කියලා. ඉතින් සෑන්ඩ්විච් කරගෙන ඒක උඩින් මම ගෑවා ජෑම් ටිකක්. ඔයාලට ගන්න පුළුවන් ස්ට්‍රෝබෙරි ජෑම්. ඊට පස්සේ ඒක උඩින් මම අර ගාගත්ත චොකලට් කෑලි කුකින් චොකලට් නම් ගොඩක් හොඳයි. ඒව දාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ දැන් අර කේක් වලට sugar syrup හොඳට පොඟෝලා කේක් දෙකම එක උඩ තියලා icing කරන්න තමයි හදන්නේ. ඉතින් මේ icing එක ගොඩක් සීනි රස අඩුයි. ඒ හින්දා සීනි අඩුවෙන් කන්න කැමති අයට නම් මේ icing එක හොඳම විකල්පයක්. ඉතින් whipping cream දාන හින්දා මේක යාළුවනේ ඔයාලට එළියේ නම් තියාගන්න බෑ. මේ කේක් එක ඔයාලා හදලා තියන්න ඕන අනිවාර්යෙන්ම ෆ්‍රිජ් එකේ. මොකද නැත්තම් මේ කේක් එක ඉක්මනටම දිය වෙන්න බලනවා. ඉතින් ඔයාලා බලනවා ඇති ඇයි මම අද මේ කේක් හදන්න කියලා ස්පෙෂල් දෙයක්ද කියලා. නැහැ මම ඇත්තටම කේක් පන්ති යනවා. අපේ චන්දිමා දිසානායක මිස් තමයි මට මේ කේක් හදන්න කියලා දුන්නේ. ඉතින් ඔයාලට ක්ලාස් වලට ජොයින් වෙන්න පුළුවන්. මම WhatsApp නම්බර් එක දාන්නම් description box එකේ. මේ බලන්නකො ලස්සන හිම වැටිච්ච චුටි මුව පැංචෙක් වගේනේ. ඉතින් මේක අපි ෆ්‍රිජ් එකේ තියාගත්තා අපේ තාත්තා එනකන්. අපි තාත්තාට පස්සේ තමයි කේක් එක කපලා රස විඳින්න බලාපොරොත්තුෙන් ඉන්නේ. ඉතින් මේ උඩට ගහලා තියෙන චෙරි වගේ ඒවා හොයලා දුන්නේ අපේ මල්ලි. ඉතින් අපේ ගෙදර අම්මා තාත්තා නංගි මල්ලි හැමෝම උදව් කරා මට මේ ලස්සන කේක් ගෙඩිය හදලා නිම කරන්න. ඉතින් මට මේකට වැඩි වෙලාවක් ගියේ නැහැ. පැය දෙකක් වගේ තමයි ගියේ. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ මේ කේක් එක එළියට ගත්ත ගමන් හොඳට නිවෙල තමයි මෙන්න මේ icing කරන්න ඕනේ. නැත්තම් මේ icing එක ඉක්මනට දිය වෙනවා මේ කේක් එකේ තියෙන රස්නෙට. මේ බලන්නකෝ අපේ තාත්තා ගොඩාක් සර්ප්‍රයිස් වෙලා ඉන්නේ.
ඉතින් ඇත්තටම අපේ ගෙදර හැමෝම වගේම මමත් චුට්ටක් සර්ප්‍රයිස් වුණා. මොකද මේක හිතුවට වැඩිය හොඳට හරිම ලස්සනට ආවා. ඉතින් බලන්නකෝ කඩේ කේක් එකක් වගේම තියෙන ලස්සන. ඉතින් මේ ගැටෝ එක දැන් අපි කපලා කන්නයි යන්නේ. It's our celebrations. ඉතින් අපේ කේක් එක මුලින්ම රස විඳින්නේ අපේ තාත්තා. මේක ඇත්තටම ඔයාලා ගෙදර 5 දෙනෙක් වගේ ඉන්නවා නම් ටක් ගාලා හදාගන්න පුළුවන් අතුරු පසක්. ඇත්තටම ඔයාලට මේ කේක් එකේ ග්‍රෑම් 500ක් කඩෙන් ගන්නවා නම් රුපියල් 5000ක් වගේ වෙනවා. මොකද මේකට විපින් ක්‍රීම් දාලා ඇත්තටම බටර් දාලා සෞඛ්‍ය ආරක්ෂිතව කිසිම රසායනික ද්‍රව්‍යයක් දාන්න නැතුව හදපු කේක් එකක් හින්දා. ස්පෙෂලි මේක ගැටෝ එකක් හින්දා මේක පිළිගන්නවද්දි ඔයාලා අනිවාර්යයෙන්ම කන කෙනාට හැන්දකුයි පීරිසිකුයි නම් දෙන්නම ඕනේ. මොකද නැත්තම් මේක හැම තැනම ගාගෙන තමයි කන්න වෙන්නේ. යමි. බලන්නකෝ යාළුවනේ තාත්තගේ සතුට. ඉතින් ඔයාලත් මේ වගේ කේක් හදන්න, අපිව subscribe කරන්න, comment කරන්න, like කරන්න ආදරේ.